ආයුබෝවන් පුංචි මගේ යාළුවනේ. ඉතින් ඕගොල්ලෝ මගෙන් ඉල්ලපු බාහිලෝ ගැන වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. එහෙමනම් බාහිලෝගේ ජීවිත කතාව මොන වගේ වෙන්නේ නැද්ද? බාහිලෝ මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්නේ නැද්ද? බාහිලෝගේ රංගන ජීවිතේ කොහොම වෙන්නේ නැද්ද කියන ප්‍රශ්න වලට පිළිතුරු එක්ක අපි බලමු මේ වීඩියෝ එක. බායිලෝ උපත ලැබුවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක. ඇය සිය දෙමාපියන්ට ඉතාමත්ම සමීප තැනැත්තියක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ජනප්‍රිය වූ පසුවත් ඇයගේ මව සමග ගත කරන අවස්ථා සහ මවට දක්වන ආදරය ගැන සමාජ මාධ්‍ය හරහා ඉඳ හිට තොරතුරු හෙළි කරනවා. රංගන ක්ෂේත්‍රයට පිවිසීමට ඇයගත් තීරණයට ඇයගේ පවුලේ අය මුල සිටම සහයෝගය ලබා දීලා තියෙනවා. බායිලෝගේ විනෝදාංශය සහ රුචිකත්වයන් එහෙම ගත්තොත් ඇය බලලට බෙහෙවින්ම ආදරය කරන කෙනෙක්. ඇයට මේ නමින් සුරතල් බලලකු සිටින අතර ඇය නිතරම තම සුරතලා සමග සිටින ඡායාරූප රසිකයන් සමග බෙදා ගන්න. ඇය K-pop සංස්කෘතියට තවමත් දැඩි ලෙස ඇලුම් කරයි. ඇයගේ නිදහස් කාලය තුළ නර්තනය යෙදීමට සහ ගීත ගැයීමට ඇය කැමැත්තක් දක්වනවා. ඇය ස්පයිසි ෆුඩ් එහෙම නැත්නම් සැර සහිත ආහාරවලට වැඩි කැමැත්තක් දක්වන බවත් තවදුරටත් පවසා තියෙනවා. කොහොමද ඇයගේ පර්සනැලිටි එක? ඇයගේ පර්සනැලිටි එක ගත්තොත් රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සහ කීප් රනින් වැනි රියැලිටි වැඩසටහන් දෙස බැලීමේදී ඇය ඉතාමත් විවෘත සිනහවෙන් පිරි සහ කිසිවක් සංගවා නොතබා කතා කරනවා. එහෙම නැත්නම් අපි කියන්නේ පොළවේ පය ගසා සිටින චරිතයක් බව පෙනෙනවා. ඇය තමන්ගේම වැරදි ගැන පවා විහිළු කිරීමට පසුබට නොවන නිසා රසිකයන් ඇයට බෙහෙවින්ම ආදරය කරනවා. කෙසේ වෙතත් බායිලුම් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු සමග තම පෞද්ගලික සම්බන්ධයක් ඇති බව නිල වශයෙන් තහවුරු කරන්නේ නැහැ. ඒ වගේම බායිලෝගේ ජීවිත කතාව දෙස බලන විට ඇයගේ රංගන ජීවිතයෙන් මෙන්ම සාමාන්‍ය ජීවිතෙන්ද අපිට අපේ ජීවිතවලට ගන්න පුළුවන් ඉතා වටිනා ආදර්ශ බොහෝමයක් තියෙනවා. බායිලෝගේ ඉස්සර ලොකුම හීනයක් වුණේ K-pop තාරකාවක් වෙන එක. ඒ වෙනුවෙන් 2012 වසරේ කොරියාවේ SM Entertainment ආයතනයේ පැවැත්වුණු දැවැන්ත පරීක්ෂණයකට නැත්නම් ඔඩිටේෂන් එකකට සහභාගී වුණා. ඇයව ඉන් ප්‍රතික්ෂේප වුණා. ඇය ඒ අසාර්ථක වීමෙන් සැලුනේ නැහැ. එක්තරක් වැසුණු විට තවත් තරක් ඇරෙන බව තේරුම්ගත් ඇය තමන් සතු නිරූපණ සහ රංගන හැකියාවන් කෙරෙහි අවධානය යොමු කරමින්ම වෙනත් මාවකිතකින් ඉදිරියටම ගියා. ජීවිතය අප බලාපොරොත්තු වන ඒ විදිහටම නොලැබුණත් උත්සාහය අත් නොහැරිය යුතු බව ඇය පෙන්වා දෙනවා. බායිලෝ කියන්නේ රංගනයේ පිළිබඳව විශ්වවිද්‍යාලයකින් හෝ ඇකඩමියකින් වෘත්තීය මට්ටමින් හදාරපු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ ක්ෂේත්‍රයට පැමිණි පසු චරිතවලට උපරිම සාධාරණයක් කිරීම සඳහා දැඩි මහන්සියක් වුණා. විශේෂයෙන්ම ඓතිහාසික නාට්‍යවල එන සටන් ජවනිකා සහ හැඟීම්බර දර්ශන සඳහා ඇය පෞද්ගලිකව විශාල පුහුණුවක් ලබනවා. බොහෝ චීන නළුනියන් තම හඬ වෙනුවට වෙනත් අයලව ඩබින් කරද්දී බායිලෝ බොහෝ විට තමන්ගේම සැබෑ කටහඬ නාට්‍ය සඳහා භාවිතා කිරීමට තරම් දක්ෂ වුණා. උපතින්ම ලැබෙන දක්ෂතාවයට වඩා අප පසුව කරන කැපවීම සහ මහන්සිය මගින් ඕනෑම ක්ෂේත්‍රයකම ඉහළටම යන්න පුළුවන් කියලා ඇය ඒ මගින් ඔප්පු කළා. සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ සිටින බොහෝතර තමන්ගේ ජනප්‍රියත්වය රැක ගැනීම සඳහා නිතරම කෘත්‍රිම මවාපෑම් කරනවා. නමුත් බායිලෝ කීප් රනින් වැනි රියැලිටි ෂෝ වලදී හැසිරෙන ඉතාමත්ම සාමාන්‍ය කෙනෙක් වගේ. ඇය හයියෙන් hina වෙන කටපුරා කන අන් අය සමග විහිළු තහළු කරන ඉතා සරල කෙනෙක්. ඇය තමන්ගේ සැබෑ රූපය හෝ හැසිරීම කැමරාව ඉදිරියට සඟවන්න උත්සාහ කරන්නේ නැහැ. අප කොතරම් සාර්ථකත්වයක් හෝ ජනප්‍රියත්වයක් ලැබුවත් අපේ සැබෑ අනන්‍යතාවය සහ සරලකම අමතක නොකළ යුතු බව ඇයගේ සාමාන්‍ය ජීවිතයෙන් අපට ඉගෙන ගන්නත් පුළුවන්. පොළවේ පය ගසා ජීවත් වීම කියන්නේ අන්න ඒකට. මිනිසුන්ගේ සැබෑ ආදරය දිනා ගැනීමේ හොඳම මඟත් එයයි. ඇය එකම චවර්ගයේ චරිත රංගපාන්න කැමති නැහැ. එක් නාට්‍යයක ඉතා ගහිංස ගැන් ළමෙක් වෙන තවත් නාට්‍යයක පිරිමි ළමෙක් වගේ හැසිරෙන සිබලියක්. තවත් නාට්‍යයක දුෂ්ට සහ ප්‍රබල චරිතයක් රංගපානවා. ඇය නිතරම තමන්ගේ සුවපහසු කලාපයෙන් නිදී අලුත් අභියෝග බාර ගන්නවා. ඒකෙන් අපිට පිළිබිඹු වෙනවා ජීවිතේ එකම තැනකට කොට නොවි අලුත් අත්දැකීම් වලට මුහුණ දීමට සහ අභියෝග ජය ගැනීමට අප තුළ නම්‍යශීලී බවක් තියෙන්න ඕන කියලා. ඇය කොතරම් කාර්යබහුල වුණත් තම දෙමාපියන් සමග කාලය ගත කරන්න නම් අමතක කරන්නේ නැහැ. එබැවින් ඇය සතුන්ට දක්වන ආදරය සහ නිදහස් වේලාවට තමන් කැමති දේවල් කරමින් තමන්ගේ මානසික සුවයත් රැකගන්න කටයුතු කරනවා. රැකියාව හෝ අධ්‍යාපනය වේවා පිටුපස කොතරම් දිවුවත් අපට මානසික සතුට දෙන පවුල් සිරතුන් නිසා අපේ විනෝදාංශයන් වෙනුවෙන් කාලය වෙන් කිරීම ජීවිතයේ සමබරතාවය පවත්වා ගන්න ඉතාමත්ම අවශ්‍ය වෙනවා. බායිලෝගේ ජීවිතය අපිට කියා දෙන්නේ අසාර්ථක වීම කියන්නේ ගමනේ අවසානය නෙවෙයි. මහන්සි වුණොත් සහ තමන්ගේ සැබෑ අනන්‍යතාවය රැකගත්තොත් ඕනෑම කෙනෙකුට තමන්ගේ ක්ෂේත්‍රයේ තරුවක් විය හැකියි කියන වටිනා පාඩමයි. ඔයාලටත් වැදගත්
වුණා කියලා හිතනවනම් අපිව සබස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න අමතක කරන්න එපා.